හලෝ ළමයි කොහොමද ඔයාලට මේක තමයි මගේ YouTube channel එකෙන් මං ගේන පළවෙනි vlog එක. ඉතින් ඔයගොල්ලොන්ව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මේ vlog එකෙන් මං ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ Christmas shopping කරන අයට වැදගත් දේවල් කීපයක්. ඉතින් අද මමයි මගේ බෝඩි මේ අක්කයි යනවා මහරගම. කොහේ ගියත් ළමයි පළවෙනියටම කාලා ඉන්න ඕනි. ඒ හින්දා අපි දෙන්න පළවෙනියටම කරේ කාලා හිටියේ එක. කාලා ඉවර වෙලා අපි දෙන්න මේ යන්නේ මහරගම ලේඩි ජේ එකට. ඉතින් මහරගම ලේඩි ජේ එක මේ දවස්වල ක්‍රිස්මස් අයිටම්ස් වලින් පිරීලා තියෙන්නේ ළමයි. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් ක්‍රිස්මස් වලට shopping කරන්න හිතාගෙන ඉන්නව නම් යන්න ඕනි තැනක් තමයි මහරගම ලේඩි ජේ එක කියන්නේ. ඉතින් මහරගම ලේඩි ජේ එකේ ඔයගොල්ලන්ට ක්‍රිස්මස් එකට ගෙදර සලසන්න, ඒ වගේම නත්තල් ගහ සලසන්න, ඒ වගේම ඔයගොල්ලන්ට gift items ගන්න ඕන නම් ඒ දේවල් හැම දෙයක්ම එකම තැනින් ගන්න පුළුවන් තැනක් තමයි මේ මහරගම ලේඩි ජේ එක කියලා කියන්නේ. මේ තියෙන්නේ නත්තලට ගෙදර සලසන්න ගන්න පුළුවන් දේවල්. ඉතින් බලන්නකෝ මේ දේවල් කොච්චර ලස්සනයිද කියලා. නත්තලට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අපිට ගෙයක් ලස්සනට තියාගන්න උනත් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ මේ දේවල් කොච්චර ලස්සනයිද කියලා. මම මේ පෙන්නන ගොඩක් items හැමදේම නෙවෙයි ගොඩක් items 3000ට අඩුවෙන් තමයි තිබ්බේ. පොඩි පොඩි ඒවා නම් රුපියල් 500ට අඩුවෙන් උනත් ඔයගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. නත්තලට නත්තල් මේසය ලස්සන කරන්න උනත් අපිට මේ වගේ ලස්සන චුටි නත්තල් ගස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දවස්වල ලේඩි ජේ එකට යන ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන නත්තල් ගහක් ඉස්සරහා ඔයගොල්ලන්ගේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. පෙන්නනවා වගේ ලස්සන නත්තල් ටෙඩීස්ලා ගොඩක් හිටියා. එක එක ජාති ඒවා ඔයගොල්ලන්ට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. මේ දේවල් ඔයගොල්ලන්ට නත්තල් ගහ සලසන්න වගේම නත්තලට gift items විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ චුටි නත්තල් ගස් හතරම රුපියල් 500ටත් අඩු ගානකට තමයි තිබ්බේ. ඒ වගේම චූටි බබාලට ලස්සන gift items ගොඩක් තිබ්බා. බලන්නකෝ මේවා කොච්චර ලස්සනයිද කියලා. මේ ඔක්කොම ඔයගොල්ලන්ට හරිම reasonable price එකකට තමයි ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ලේඩි ජේ එකට ගිහිල්ලා බලන්නකෝ. ඒ වගේම තමයි නත්තලට වෙනස් විදිහේ gift items දෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ වගේ දේවලුත් ඔයගොල්ලන්ට gift items විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නත්තලට ඇඳුම් ගන්න අයටත් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා ලේඩි ජේ එකේ. ඉතින් මේ තියෙන්නේ මම ෆිට ඔන් කරලා බලපු ඇඳුම් ටිකක්.
අපිට ඕනි කරන අයිටම්ස් ටික අරගෙන අපි මේ ආපහු බෝඩිමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදට මෙතනින් vlog එක ඉවරයි. මම ආපහු vlog එකක් අරගෙන එන්නම්. So thanks for watching my video.